හරියට පහක් වැඩ කරගන්න. ඉස්සෙල්ලාම රවුම් කපක් ගන්න. මේක කපා ගන්න ඕනේ. මම කපාගත්ත මේක ඉස්සෙල්ලා. කපා ගන්න දෙන්න මේ සයිස් කපා ගන්නවා. කපා ගන්න. මේ සේරම එක තැනක තියා ගන්න. හරි. මේක ගන්න ගම්මිරිස්. මිරිස් හීනියට කපා ගන්න. නැත්නම් අර පළමුව ගන්න පුළුවන් මේක. ඔයාලා කැමතිද? හරි. හීනියට කපා ගන්නවා. චොප්ම කරන්නේ නැහැ. සාමාන්‍ය පොඩ්ඩක් ලොකු පේර ගන්න කපා ගන්නවා. මම කරන්නේ පැත්තට කපා ගන්නවා. මම හදන්නේ අපි හොටෙල් එකකට. ඔයාලට පුළුවන් ඉතල හදා ගන්න ඕන සාමාන්‍ය තරල දෙකකින් විතර හදා ගන්න. මොකද හැලුවට පොඩි. ඒක නේද? මේක කපා ගන්නවා. මම දැන් මේ නිකන් කරගෙන යනවා. දැලගෙන ගන්න කපාගත්ත ස්ලයිස් කපා ගන්නවා. ලුණු. ඊට පස්සේ පොල් දාගන්න ඕනේ. දාලා. අනිත් මම කපාගත්ත ටින්ගෙට මල්විස්. මේ මල්විස්. ඒක මික්ස් කරන්න ඕනේ. හොඳට මික්ස් කරන්න ඕනේ. මම දැන් මේ නිකන් කරගෙන යනවා. දැලගෙන ඒක ගන්න කපාගත්ත ස්ලයිස් කපා ගන්නවා. ලුණු. ඊට පස්සේ පොල් දාගන්න ඕනේ. දාලා. අනිත් මම කපාගත්ත ටින්ගෙට මල්විස්. මේ මල්විස්. ඒක මික්ස් කරන්න ඕනේ. හොඳට මික්ස් කරන්න ඕනේ. මොනවද හදලා ගියාද? කරේ සම්බෝ. බාලා මොකද වෙන්නේ? නයිස්. ඊට පස්සේ දී ආටිෆිෂල් දාන්න එපා. දී දාන්න ඕනේ. දාන හොර කලවම් කරන්න ඕනේ. ලුණු ටිකක් දාන්න. ටිකක් දාලා හොර කලවම් කරන්න. කලවම් කරලා රස බලලා පිළිගන්න.